channel. ඉතින් මේක තමයි India tour එකේ අන්තිම vlog එක. ඒ කියන්නේ part 3. මම හිතනවා කලින් videos දෙකත් ඔයගොල්ලෝ බලන්න ඇති කියලා. බැලුවේ නැත්නම් ගිහින් බලන්න. ඉතින් මේ දින අපි ශිම්ලා වල ඉඳන් මනාලි වලට එන ගමන් ඇවිල්ලා අපි ඉදි ගොඩක් රෑ වුණා. ඒක නිසා අපි කෙලින්ම හොටෙල් එකට check in වුණා. හොටෙල් එකට check in වෙලා අපි dinner අරන් ඉක්මනට නිදාගත්තා. මොකද ඊළඟ දවසේ තමයි අපි snow බලන්න යන්නේ. ඔයගොල්ලෝ thumbnail එකෙන් දකින්න ඇතිනේ. ඉතින් ඒක තමයි මේ tour එකේ specialම දේ. ඉතින් ඒකෙන් හින්දා අපි ඉක්මනට නිදාගෙන පහවදා උදේම නැගිටලා අපි breakfast ගත්තා. මොකද ගොඩක් දුර යන්න තියෙනවා අපිට ස්නෝ බලන්න. අපි උදේ පික් කරන්න ඇවිල්ලා තිබ්බ කට්ටිය එක වාහනයක 4 දෙනා ගානේ තමයි ගියේ. එහෙම තමයි ඉතින් කන්ද උඩට යන්න ඕනේනේ. මෙන්න මේ වගේ වාහන 4ක් විතර ඇවිල්ලා හිටියා අපේ group එක එක්කන් යන්න. ඊට පස්සේ ඉතින් අපි පිටත් වෙලා යන්න ගත්තා. මේ දවස්වල ගොඩක් ටූරිස්ට්ලා එනවා. ඒ කාලේ අපි ගිය කාලේ, ඒ කියන්නේ ඩිසෙම්බර් ජනවාරි වගේ එනවා ශිම්ලා මනාලි වලට ගොඩක්. ඉතින් ඊට පස්සේ අපි නැවැත්තුවා සූට්ස් ගන්න. ස්නෝ වලට යන්න අර ස්පෙෂල් ඇඳුමක් අදින්න බෑ. ඉතින් ඒක අපි ගත්තා. හැබැයි අපිට ඒගොල්ලෝ රෙකමන්ඩ් කරා ඔක්කොම ගන්න කියලා. නමුත් ඊට පස්සේ අපි තීරණය කරා ඕනේ නැහැ අපි බූට්ස් දෙක විතරක් ගන්නවා කියලා. අපි කොහොමද ජැකට් එක දාගෙන හිටියේ. එතනින් බොරු වියදමක් වගේ තේරෙන නිසා අපි ගත්තේ නැහැ. සහ ලොකු අවුලක් වුණෙත් නැහැ. අතන ටූර් එකේ තිබ්බ විදිහට අපි ස්නෝ බලන්න වෙනම මෙහෙම ලොකු ජර්නි එකක් යන්න ඕන කමක් තිබ්බේ නැහැ. නෝමලි මේ මනාලි කියන මේ සිටි එකට ස්නෝ වැටෙනවා. ඒත් ඉතින් වෙදර් කන්ඩිෂන්ස් වෙනස් වෙනවත් එක්ක ඉතින් ඒගොල්ලෝ කිව්වා ජනවාරි වගේ වෙයි කියලා ස්නෝ වැටෙද්දී. ඉතින් අපි ටූර් එක ගියෙත්ම ගොඩක් මේ ස්නෝ එක්ස්පීරියන්ස් එක ගන්න නිසා අපි කිව්වා කොහොම හරි ඒකට සොලියුෂන් එකක් තියෙනවා නම් වියදමක් ගියර කමක් නැහැ අපි යමු කියලා. ඊට පස්සේ ඉතින් කන්දක් මුදුනකට ගිහිල්ලා අපි ස්නෝ බලන්න ප්ලාස්ටික් එකට ගත්ත කොහමද අපිට ගියා. ඒකට ඉන්දියන් රුපියල් 2000ක් වගේ. කන්ද උඩට පොඩක් ආවට පස්සේ මේ වගේ චෙක් පොයින්ට් එකක් තියෙනවා. එතනින් පොඩක් අපි චෙක් කරලා යවන්නේ. මොකද මෙතනින් එහාට ගොඩක් යූස් කරන්නේ රටේ මිලිටරි පර්පසස් වලට. ඉතින් ස්පෙෂල් පර්මිෂන් එකක් ඇතුව තමයි යන්න ඕනේ. ඉතින් අවුරුද්දේ එක ටයිම් පීරියඩ් එකක ටූරිස්ට්ලාට අවස්ථාව තියෙනවා එතනට යන්න. ඉතින් මෙන්න මේක තමයි ප්ලේස් එක. ඒකට කියන්නේ රෝටාං පාස් කියලා. මම දන්නේ නැහැ මම හරියට ප්‍රොනවුන්ස් කරනවද කියලා. මේක තියෙන්නේ සී ලෙවල් එකේ ඉඳන් අඩි 13050ක උඩින්. හරිම සීතලයි and මාරම ලස්සනයි. කියන්න තේරෙන්නේ පුදුම ලස්සනක් තියෙන එක්ස්පීරියන්ස් එක ගැන නම් මම මාර ග්‍රේට්ෆුල්. අපිට කැමති නම් පයින් උඩට ඇවිදගෙන යන්න පුළුවන්. අපේ ගෲප් එකේ ආපු අයත් එහෙම තමයි ගියේ පයින්. නමුත් මෙතන ඉන්නවා ඩ්‍රයිවර්ස්ලා ඔය හිමේ යන බයික් තියෙන්නේ. අන්න ඒකක් හය කරගෙන අපිට උඩට යන්න පුළුවන්. ඒකෙන් උඩටම යන්න පුළුවන්. සාමාන්‍යයෙන් පයින් යන්න අමාරුයි. ඉතින් කොහොම හරි එතනට ගියා මට ඉන්දියන් රුපියල් 2500ක් විතර. මං මෙන්න මේ අපේ එක්ක ගිය ගයිඩ් තමයි මේ ඉන්නේ. මං එයාත් එක්ක ෂෙයා කරගෙන තමයි උඩට ගියේ. දෙන්නට යන්න පුළුවන්. ඒක නිසා ඉතින් හරි මම වරින් ෆෝන් එකත් අල්ලන් ගියේ කන්ද උඩට යද්දි මාර අමාරුයි. ගැස්සෙනවා ගොඩක්. ඉතින් කොහොම හරි උඩට යන්න හරිම ලස්සනයි. මිනිස්සුත් අඩුයි. ඔක කට්ටිය හිමීටනේ පයින් එන්නේ. ඊපස්සේ අපි උඩට ගිහින් ඉතින් බස් වෙනවා අපිට තව ටිකක් උඩට ඇවිදන් යන්න. දැන් මෙහෙම බැලුවට අඩි 5ක් 6ක් ඇවිදන් යද්දි මාර මහන්සියක් ඉන්නේ. මොකද ඔක්සිජන් ලෙවල් එක ගොඩාක් පල්ලෙහා තියෙන කන්ද උඩ. ඒ කියන්නේ ඉතින් හිමීට තමයි ඇවිදගෙන උඩට ගියේ. හරි කන්ද උඩ පැය කාමාරක් වගේ ඉඳලා පල්ලෙහාට ආවා. ඒත් මාර සීතලෙන් හිටියේ. ඉතින් මම මේ පල්ලෙහා කේවල් විකුණන්න තියෙනවා. ඉතින් මම එතනින් උණු චායි එකක් පිව්වා. මම ඉන්දියාවේ ගිහින් බිව්ව රසම චායි එක තමයි මම මෙතනින් බිව්වේ. ඉතින් එන්නෝම තමයි එක්ස්පීරියන්ස් එක මගේ. ඉතින් හිමෙර චායි එකත් බීලා ගෲප් එකේ කට්ටියත් ඉතින් එකතු වෙනකන් ඉඳලා තමයි අපි පිටත් උනේ. ඔය පල්ලෙහාට තියෙන වීව් එක මාර ලස්සනයි. සමහර අය බල්ලොත් ගෙනල්ලා තිබ්බා. ඇත්තටම මං මෙච්චර කල් ජීවිතේ මගේ ඇස් දෙකට දැකලා තියෙන මම ලස්සනම වීව් එක දැක්කේ මෙන්න මේ ගමනෙන්. මාරම ලස්සනයි. නිකන් හින්දි ෆිල්ම්ස් වල දැක්ක දේවල් නිකන් ඇත්තටම දැක්කා වගේ ෆීල් වුණා.
ඉතින් හරිම ලස්සනයි. ඉතින් ඔයගොල්ලන්ට chance එකක් හම්බුනොත් ඉන්දියාව මෙන්න මේ පැත්තට යන්න අනිවාර්යෙන් chance එක මිස් කරගන්න නැතුව යන්න. අර ඉන්දියාවේ ගිහම අපිට ලැබෙන එකපාරට ඔලුවට එන ඉමේජ් එකට වැඩිය ගොඩාක් වෙනස් මේ කඳුකර පැත්තේ තියෙන වයිබ් එක. එහෙ මිනිස්සු සයගලගේ ලයිෆ් ස්ටයිල් එක කෑම බීම පවා ගොඩාක් වෙනස්. ඒගොල්ලෝ මාරම හෙල්දි විදිහට තමයි ජීවත් වෙන්නේ. කෑම වලට උනත් වැඩිය ලුණු සීනි නොදා තමයි ඒගොල්ලෝ කෑම හදන්නේ. ඉතින් ඒ වගේ හරිම පීස්ෆුල් ලයිෆ් එකක් තමයි එහෙ මිනිස්සු මේ ගත කරන්නේ. ඉතින් කොහොම හරි ඔහොම ඉතින් අපි ආයෙ ගිය පුතුර වෙන්නත් එපයි. ඇවිල්ලා එදා රෑ එහෙම රෙස්ට් කරා. මේ පහුවදා උදේ. ඒ කියන්නේ අපි ආපහු දිල්ලි වලට එන්න ලෑස්තිලා ඉන්නේ මේ. අද තමයි ඒ කියන්නේ ඉන්දියාවෙන් පිටත් වෙන්නේ. කොහමද උදේම අපි හොටෙල් එකෙන් පිටත් වුණා. මේ ඉතින් අපි හොටෙල් එකේ පිටුපස්සට තිබ්බ වීව් එක ඉතින් ගඟක් ගලාගෙන යන හරියම ලස්සනයි. එතන ෆොටෝ ෂූට් ගහලා අපි මේ වෙනකොට බ්‍රෙක්ෆාස්ට් එක අරන් හිටියේ. අපි ඉක්මනට යන්න ඕන වුණා. මොකද අපි පැය ගාණක් ආපහු යන්න ඕනේ දිල්ලි වලට. ඔයාලට මතකනේ කලින් vlogs වල ලොකු දුරක් ආවා. ඉතින් ඒ තුරම ආයාපස්සට යන්න ඕනේ. අපි ප්‍රෝග්‍රෑම් එක හදලා තිබ්බ විදිහට ඒ අතරමැදදී ඉතින් අපිට එක ඇක්ටිවිටීස්, ඒ කියන්නේ පැරාග්ලයිඩින්, මොනවාද රාෆ්ටිං, අනේ වගේ ඇඩ්වෙන්චරස් දේවල් ගොඩාක් කරන්න chance එක තිබ්බා. නමුත් අපිත් එක්ක ගිය ඇට්ටිය කැමති වුණේ නැහැ. මම මාර ආසාවෙන් හිටියේ. ඒ වුණාට ඉතින් මට තනියෙන් කරන්න බෑ. ගෲප් ඇක්ටිවිටීස් ගොඩක් පැරාග්ලයිඩින් එහෙම හැබැයි මට යන්න තිබ්බා. හැබැයි අනිත් අය මං එනකන් ගොඩාක් වෙලා වේටින් ඉන්න ඕන නිසා ඉතින් මං ඒකේ වෙලාවෙ සැක්‍රිෆයිස් කරා. එනනම් ඉක්මනට මේ එක්ස්පීරියන්ස් එක ගන්න මාර ආසාවෙන් ඉන්නේ පැරාග්ලයිඩින්. ඉතින් ඔන්න ඔය විදිහට අපි ලස්සන තැනකට ආවා. ගඟක් ගලාගෙන යන තැනක. උතන තමයි කට්ටිය රාෆ්ටිං කරන්නේ. අපි ඉතින් කරේ නෑ. එතන බලලා අපි ඉක්මනට පිටත් වුණා ආයෙත් එන්න. අපි කෙලින්ම දිල්ලි වලට යන්න නැතුව එදා චන්දිකාරවල හොටෙල් එක නැවතුණා. මොකද දුරයි ගොඩක් ජර්නි එක. ඒක නිසා අපි නැවතිලා එදා රෑ ඉඳලා පහුවදා උදේ තමයි පිටත් වුණේ දිල්ලි වලට යන්න. අපිට කොහේ ෆ්ලයිට් එක තිබ්බේ මට මතක නැහැ ෆ්ලයිට් එක තිබ්බ වෙලාව. කොහරි පාන්දර තිබ්බේ. අපිට 12 ගානකට තමයි ෆ්ලයිට් එක තිබ්බේ. ඊපස්සේ අපි දිල්ලි වලට ඇවිල්ලා පොඩි වෙලාවක් තිබ්බ අපි shopping කරන්න. ඊට පස්සේ රෑ ඩිනර් අරගෙන තමයි අපි එයාපෝට් එකට ආවේ. මේ ඉතින් මම එයාපෝට් එකේදී පොඩි ක්ලිප් එකක් ගත්තා. ඉතින් ගොඩාක් ලස්සන මෙමරීස් එකතු කරගත්තා මේකෙන්. ඉතින් හරිම ග්‍රේට්ෆුල් මට මේ යන chance එක හම්බුණාට. ඉතින් කොහමද ඉතින් පහුවදා උදේ වෙද්දි ලංකාවේ. ඉතින් වීඩියෝ එක බලුවා නම් thank you so much. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. bye.